ඉතින් සුබ දවසක්. මේ දවස්වල ගොඩක් වෛරල් යන මෙන්න මේ විදිහේ ෆොටෝස් හදන විදිහ තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වැඩේට අපිට ඕන කරන්නේ ChatGPT app එක. ඉතින් මේ app එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට app එක open කරගන්නවා. ChatGPT එකට ගිහිල්ලා ඉවරලා අපි නිර්මාණය කරන්න ඕන කෙනාගේ ෆොටෝ එකක් මේකට ලබා දෙන්න ඕන. ඉතින් මම අද දවසේ උදාහරණයක් විදිහට ෆොටෝ දෙකක් පාවිච්චි කරනවා. මම මේක AI භාවිතා කරලා නිර්මාණය කරගනිපු ෆොටෝ දෙකක්. මේවා ඇත්ත මිනිස්සුන්ගේ ෆොටෝ නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට මම පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරනවා. මම මෙයාව නිර්මාණය කරලා ඉල්ලනවා මෙන්න මේ විදිහට. මම මෙයාගේ ජොබ් එක විදිහට AI වලට කියන්නේ ඩොක්ටර් කෙනෙක් කියලා තමයි මම මෙයාව හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ෆොටෝ එකක් සහ ප්‍රොම්ප්ට් එක ඒ වගේම අදාළ විස්තර ජොබ් එක ලයිෆ් ස්ටයිල් එක හොබි එක වගේ දේවල් ලබා දීලා පහලින් තියෙන ඊතලය ක්ලික් කරන්න තමයි තියෙන්නේ ඊළඟ පියවර විදියට. ඉතින් මෙන්න මේ විදියට අපිට පෙන්නනවා ඉමේජ් එක ක්‍රියේට් වෙන ගමන් තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද ChatGPT එකෙන් අපිව මේ කෙනාව කොයි විදියටද නිර්මාණය කරලා දෙන්නේ කියලා අපිට. හරි, ඉතින් පළවෙනි ෆොටෝ එක නිර්මාණය වෙලා ඉවරයි. මෙන්න මේ විදියට අපි ChatGPT එකට කිව්වේ ඩොක්ටර් කෙනෙක් කියලා මේ පුද්ගලයා. ඉතින් මෙන්න මේ විදියට වෛද්‍ය උපකරණ සහිතව අපිට මේ ෆොටෝ එක ChatGPT එකෙන් නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉතින් මම දෙවනියට දෙවනි ෆොටෝ එක නිර්මාණය කරන්න පටන් ගන්නවා. මම මේකෙදි කාන්තාවගේ රූපය තමයි නිර්මාණය කරන්නේ. මම මෙතනදී මෙයාව ටීචර් කෙනෙක් විදියට හඳුන්වලා දෙනවා. ඒ වගේම එයා ට්‍රැවල් කරන කෙනෙක් කියලාත් පොඩ්ඩි විස්තරයක් මම මෙතනදී සඳහන් කරනවා. අපි බලමු ඒක කොයි විදිහට නිර්මාණය කරලා දෙයිද කියලා. ඉතින් පහලින් තියෙන ප්ලස් මාක් එකෙන් ෆොටෝ එක තෝරලා ඊළඟට අදාළ විස්තරය මෙතෙන්ට සිලෙක්ට් කරලා ඉවර වෙලා පහලින් තියෙන ඊතලය ටච් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඉමේජ් එක ක්‍රියේට් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ අපි දෙවණියට නිර්මාණය කරගන්න ෆොටෝ එක. අපි මෙයාව ට්‍රැවල් කරන කෙනෙක් කියලා කියපු නිසා අපිට මෙතන සිතියමක් ඒ වගේම කැප් එකක් සන්ග්ලාසස් පාස්පෝර්ට් ලෝක බෝලයක් වගේ දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ටීචර් කෙනෙක් කියපු නිසා එයා ටැග් එකක් පැලඳලා ඉන්නවා. ටීචර් කෙනෙක් කියලා ටැග් එකක තියෙනවා. බුක් එකක් එයාගේ අතේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ඩීටේල් එක ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆොටෝ එකක් ඔයාගේ විස්තර ඇතුව ඔයාට අවශ්‍ය කරන දේවල් මේකට එකතු කරලා නිර්මාණය කරගන්න ChatGPT එක හරහා. ඉතින් දැන්ම try කරන්න ඔයාගේත් ෆොටෝ එකක් මේ වගේ නිර්මාණය කරගන්න බලන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. අපිව subscribe කරලා තියාගන්න මේ වගේ දේවල් ඉදිරියටත් බලන්න. ජය වේවා.